හල්වැලනේ සුබදසක් කළ පිළිගන්නවා සදි ඔෆිසිියල් YouTube චැනල්ල එකට. හරි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම ඔයා Google එකට යන්න ඕනි. Google එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න WAN animate WAN තනතට ගහන්න ඕනි. ඒක සර්ච් කරගත් පස්සේ මෙන්න මේ වගේ සයිට්ස් ගොඩක් එයි. ගොඩක් සයිට්ස් තියෙනවා. ඉතින් ඔය දෙවෙනියට තියෙන සයිට් එක තමයි ඒගොල්ලන්ගේ හරිම සයිට් එක. ඒතම මෙතනදී යූස් කරන්නේ ලේසි එක. මේ පළවෙනියට එන එක WAN animate කියන එක. ඔයගොල්ලන්ට මේ මාක් එකෙන් ඒක හොයාගන්න පුළුවන්. ඉෂුව එකක් වෙන්න නැතුව අපි දැන් ඒක ඇතුළට යමු. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට පෙන්වන්නේ. ඒක ටිකක් යරට ගියාම මේ වගේ තමයි පේන්නේ. මුලින්ම account එක හදා ගන්න. මොකද මේක ඔයාට ජෙනරේට් කරන්න නම් cost එකක් යනවා. ඒ කියන්නේ coins වගේ. ඒ coins 10ක් අපිට free ලැබෙනවා අපි sign in වුණාම. දැන් මම හින්දා sign in වෙන්නම්. හරි දැවලට පේනවා සයින්වලට පස්සේ මෙතැන්ට පොයින්් 10ක් ඇඩ්ඩුන. ඉතින් ඔන්න පොයින්් 10 යෝස් කරල තමයි අපි දැම් මේ වැඩේ කරන්න යන්නේ. ඉතින් මෙතන ඔගලන්ට වර්ෂන් දෙකක් තියෙනවා. මෙතනදි මංවාට රෙකමන් කරන්න මේ තියෙන එකමයි. ඔකද අනිත්තක යෝස් කර තොකනටයක් වැඩිපුර ක්‍රඩිට්ස් යනවා. එතකොට මේ කරගන්න බැරි වෙන්න පුළුවන්. මෙතැන්ටවා දාගන්න ඕනේ ඔයාට ස්වීප් කරන්න ඕනේ කැරක්ට එක ගැන්නේ තැන් ඔයා මොකක් හරි දෙවාගේ ෆොටෝ එක මාරු වෙන්න ඕන කෙනෙක්කින්නේ අන්නයාගේ ෆොටෝ එක තමයි මෙතැන්ට අපි ඇඩ් කරගන්න ඕනේ. ඉට පස්සේ දෙවනි එකට වාදාගන්න ඕනේ ඔයා ඇක්ෂන් එක කරන එක. එකැන ඔයා වාතම එක අර ඇක්ෂන් එක දෙන්න ඕනේ රංගපානක වගේද අන්න එතන ඒ වීඩියෝ එකවා මෙතැන්ට අප්ලෝඩ් කරගන්න ඕනේ. දැන් පැහැදිලි මේ දෙකම අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉටවස්සේ ඔයාගෙන් අහනවා ප්‍රොසිං මෝඩ් එක ස්ටන්ඩ් එකින් දැම්මොත් ඔයාට තප්පර 10ක වීඩියෝයක් හදාගන්න පුළුවන් කිසි මිෂුවක් වෙන්නේ නැතුව අපි මෙතනදී ප්‍රෝ එක යූස් කරමු. මොකද තප්පර 4ක වීඩියෝ එකක් තියෙන්නේ. එතකොට තප්පර 5ක දෙක ගානේ තමයි තප්පර 5ට යන්නේ. ක්‍රෙඩිට් 10 ගානට යූස් වෙනවා. එතකොට එහෙම නැත්නම් වඩ ස්ටෑන්ඩඩ් එකකින් තප්පර 10ක එකක් වුණත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ජෙනරේට් කරාට පස්සේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් ඕක ෆිල් වෙන්න ඕනේ. හරි දැන් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේනවා අලුතෙන් වීඩියෝ එක හැදිලා තියෙනවා. අපි දැන් ඒක ප්ලේ කරලා බලමු. ඉතින් ප්ලේ කරාම ඔයාලට පේනවා ඒක ලස්සනට අර ලිප් සින්කින් එක එහෙම වෙලා එතකොට ප්ලේ මූවමන්ට් එහෙම හරියට වැඩ කරන විදිහට හැදිලා තියෙනවා. ඉතින් මේක 100% ඇකියුරේට් කියන්න බැරි වුණත් 180 විතර ඇකියුරේට් එකක් තියෙනවා. මොකද මේක ෆ්‍රී යස් කරන අපිට ලැබෙන්නේ. ඉතින් ඔයගලන්ට පේඩ් වර්ෂන් ගත්තොත් ගොඩාක් ඇකියුරේට් හොඳම විදියට වීඩියෝ එක ගන්න පුළුවන්. ඉතින් ඒකට පේ කරන්න ඕනේ. ඉතින් පේ කරන්නේ නැතුව මේ විදියට ෆ්‍රී වෝටර්මාර්ක් එකක්වත් නැතුව මේ ඇප් එක හරහා අපිට වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. දැන් අපි ඒ වීඩියෝ එක ගත්ත පස්සේ මේ වගේ අර TikTok size එකට තමයි ඒක මම දෙන size එක අනුව ඒක අපිට හදාගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා පැහැදිලිව වීඩියෝ එක ලස්සනට හැදිලා තියෙනවා. හරි ඉතින් දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් අර ෆොටෝ එක හදාගන්න විදිය. ඊට කලින් තව පොඩි දෙයක් කියන්නම්. මේක ඔයාලා වැරදි විදියට යූස් කරන්න එපා. මොකද සමහර විට ඔයගලන්ට හිතෙන්න පුළුවන් ඔයගලන්ගේ ව්‍යාපාරයක් දියුණු කරගන්න කාහරි නළුවෙක් නිලියෙක් යූස් කරලා ඇඩ් එකක් කරගන්න වගේ ඒ වගේ දේවල් කරොත් ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න හැකියාව තියෙනවා ඒ අදාළ පුද්ගලයාට. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ප්‍රශ්නයක් නොවන විදියට ඔයගලන්ට වැදගත් වෙන විදියට යූස් කරලා ඒවා අත්හදා බලන්න. වැරදි විදියට යූස් කරන්න එපා කියන දේ මම මෙතනදී ඔයගලන්ට මතක් කරනවා. හරි දැන් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අර ෆොටෝ එක අපි හදාගත්තේ කොහොමද කියලා. ඉතින් ඒක අපි යූස් කරන්නේ Gemini. Gemini යූස් කරාම ඔයාලට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්. ඒකට ඕන තරම් වෙන වෙන platforms තියෙනවා. ඒත් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා Gemini යූස් කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයාගේ ෆොටෝ එක ඔයා ඇක්ෂන් එක කරන වීඩියෝ එකේ ෆොටෝ එකක් මේ විදියට දීලා ඔයාට ඕනේ ජෙන්ඩ් එක චේන්ජ් කරගන්න නම් ඒ විදියට ඒක පොඩ්ඩක් මෙන්ෂන් කරාම ඒගොල්ලෝ මේ විදියට ෆොටෝ එක හදලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඊට පස්සේ අපි ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපිට ඕන විදියට වෙනස් කරගන්න. ඉතින් දැන් මෙතනදී කොණ්ඩේ මෙහෙම තියන්න නැතුව මම කියනවා ස්ට්‍රේට් විදියට කොණ්ඩයක් දෙන්න කියවම ඒගොල්ලෝ ඒ විදියට හදලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ෆීමේල් කැරක්ටර් එකක් උනාට පස්සේ දැන් පුළුවන් අපිට ෆේමස් මොකක් හරි කැරක්ටර් එක නමක් දීලා ඒ විදියට ඒක චේන්ජ් කරගන්න. ඉතින් ඒ විදියට තමයි මේක කරගන්නවා. කෙලින්ම එකපාර ප්‍රොම්ප්ට් එක දුන්නොත් එහෙම සමහර විට ඔයාට අවශ්‍ය විදියට වැඩේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට වඩා ගොඩක් ලේසි මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප්
ඔකොල්ලෝ ප්‍රොම්ට් එක දුන්නම ඔගලන්ට අවශ්‍ය විදියටම ඔගොල්ලන්ට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔක තමයි අද වීඩියෝෙන් ගේන්න ඕනේ. මම හිතනවා ඔයගලන්ට වීඩියෝ ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමුවෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.